බොහෝ කලකට පෙර බෝසතන් වහන්සේ හිමාල වනයේ දෑස් අන්ධ වූ වයෝවෘද්ධ ගිරවෙකු ලෙස වාසය කළා. මෙම බෝසත් ගිරවාට පුතෙකු සිටියා. පුතා තම දෙමව්පියන්ට දිනපතා පළතුරු ගෙනවිත් රැක බලා ගත්තා. දිනක් මේ පුතාට මුහුද මැද ඇති මිහිරි මී අඹ ගසක් ගැන දැනගන්නට ලැබුණා. මේ පුතා දූපතේ ඇති මී අඹ ගසට ගොස් මී අඹ කා තම දෙමව්පියන්ටද මී අඹ රැගෙන විත් දුන්නා. පුතා, මේ අර මුහුද මැද තියෙන මී අඹ ගහේ අඹ නේද? පියා ඇසුවා. ඔව් තාත්තේ, මේ අර මී අඹ ගහේ අඹ තමයි. හරිම රසයි නේද? පුතේ, ඔයා ඔය දූපතේ මී අඹ ගේන්න ගිහින් ඔයා ලොකු අමාරුවක වැටෙයි, පියාණන් පැවසුවා. අහපව්, ඔයා ඔය දූපතට යන්න එපා. අකීකරු පුතා පියාණන්ගේ කීම නොඅසා ආයෙත් එම දූපතටම ගියා. පුතා එම ස්ථානයට ගොස් ඕනෑවට වඩා අඹ කෑවා. මී අඹ කා මත් වුණ පුතා නිදිමතෙන් පෙළුණා. නිදිමතෙන් පෙළුණ ඔහුට පාර සොයා ගැනීමට නොහැකි වුණා. නින්ද ගිය පුතු මුහුද මැදට වැටි මරණයට පත් වුණා. තම පුතා ආපසු නොපෙමිණි වූ බැවින් බෝසත් පියා පුතාට කරදරයක් වී ඇතැයි වටහා ගත්තා. අධික ලෙස තණ්හාව තෘෂ්ණාවට මුලයි.